කමුදු සඳුනි බොම්බයි මොටයි එක. අනේ අංකල් මේ මගේ සුරංගනාවිටයි මටයි බොම්බයි මොටයි දෙන්නකෝ. යකෝ මේක තාම නිදි නේද? ඉස්කෝලේ යන්න නැද්ද දන්නේ නැද? ඔක්කොම් නැගිටිනා. සඳුනි මෙන්න අපේ අම්මා ඇවිල්ලා. ඔයා අර පැත්තෙන් දුවන්න. මම මේ පැත්තෙන් දුවන්න. කොහෙද බූරුවෝ ඒ දුවන්නේ? අප්පටසේ හීනයන්නේ දැකලා තින්නේ. ඔළුවත් ඇදුනා. අම්මේ. පොඩි හීනයක් දැක්කම්මේ. ඔව් අද යන්නේ නැද්ද ඉස්කෝලේ? අප්පටසේ ඉස්කෝලේ යන්නත් යන්නේ. හරි මං යන්නම් එහෙනම්. අම්මේ ආයෙ ඔළුව වැදුනනේ. අනේ මන් දන්නේ මොන බූරුවෙක්ද කියලා. අරුන් ඉස්කෝලේ ගියත් දන්නේ ඌටත් කතා කරගෙන යන්න ඕන. සුප්පු වරෙන් ඉස්කෝලේ යන්න. අම්මට උඹ තාම ගියේ නැද්ද? මම හිතුවේ උඹ ගිහිල්ලා ඇති කියලා බං. නෑ බං. උඹ ඊයේ කිව්වනේ උඹ එනකන් ඉඳහන් කියලා. ඒක නිසා මං ඉදියා. යමන් නේද එහෙනම්? යමන්. අඩේ තාම බස් එකක් නෑ නේද බං? ඒකනේ බං. අපේ සිරිදෝරිස් මාමා බස් එක අරන් ඉන්නේ. මොකෝ දන්නේ? අද බස් එක යන්නේ නැද්ද දන්නේ? යන්න බස් එකක් එනවා. අත දාලා නවත්තපන්. යකෝ ඒක බස් එකක්ද ජෙට් එකක්ද? අනේ වැඩි දුර යන්න කලින් රෝද හතරෙම හුලම් ඵලයක්. මේ දෙම්මුණා ගන්න. ඔව් යමන්. වයින් හරි යමන් ළඟනේ තියෙන ඉස්කෝලේ. ඒ අපිට මෙතනින් තාප්පෙන් නැගලා තමයි යන්න වෙන්නේ. ඒ මොකද බං? බලපන් තොගේ කොණ්ඩේ හැටි. තොගේ කොණ්ඩේ නිකන් ඔළුවට පොල් මුඩ්ඩන්නවල වගේ. අනේ ඵලයන් බං යන්න. උඹේ කොණ්ඩේ හැටි බලහන්. කපුඩු කූඩුවක් වගේ. හරි ඒක නෙමෙයි. අර ඉන්නවනේ බං ගේට්ටුව ළඟ බහිරවේ. කවුද බං ඒ? බණ්ඩා. මේ උඹ මගේ කරට නැගලා කරෙන් එහා පැත්තට පැනා. හරි ඔහොම ඉඳහන්කෝ එහෙනම් මං කරන නගිනක. අම්මේ යකෝ තොගේ ගොඩක් බරයිද බං? ඒ ඉම්මන්ට නැගහන්කෝ. හරි නැග්ග. අර ඉස්කෝලේ ළමයි නේද? ඒ ඉම්මන්ට වරෙන්. හරි ඔහොම ඉඳහන් උඹ පැනපන්. තාප්පෙන් බහිනවා. බුදු අම්බෝ. මේ මොකෝ තමුසල තාප්පෙන් බහින්නේ? අප්පට සිරි පිනා නේද? අනේ නෑ සර්. අපේ කීඩා මිස් කිව්වනේ උදේට තාප්පෙන් පයින් ගැඟට හොඳයි කියලා. එහෙමද? එහෙනම් වරෙල්ලකෝ යන්න. උඹලට හොඳ ව්‍යායාමයක් දෙන්න. අනේ නෑ සර්. දැන් නම් ව්‍යායාම කරා ඇති වගේ. නෑ. තව ව්‍යායාම කරන්න ඕන. යන්. මේ උඹට හොඳ ව්‍යායාමයක් දෙන්න. ඔයා මගේ ඔෆිස් එක ගස් කරලා දහම් පොඩ්ඩක්. යකෝ මේක කියපු බොරු මට ආයෙම කියන. මේවා ඇඟටත් හොඳයි. අනේ මේක ඔය අධ්‍ය අර ඉස්කෝලේ වෙලට වැටියා. ගොම්පිනා. මේ මම යනවා පන්තියකට ගිහිල්ලා එන්න. උඹ එතකන් මේක අස් කරලා තියපන් ඈ. යකෝ මේක නිකන් අපායට බෝම්බ ගහලා වගේ. අනේ මේ රෙද්දස් කරන්න බෑ. මම යනවා යන්න. කොල්ලෝ ටික. ඈ බං උඹ පිනා එක්කන් ගියා නේද? ඔව්. පිනාට වචන දෙකයි දැම්මේ. මාව එව්වා බං. මේ අද මිස්ලා නෑ බං. අම්මට සිරි මරුනේ. මේ පිනා ඉස්සෙල්ලා හැවිලා කියලා ගියා. අපි කට්ටියට අර එලේ තියෙන පිට්ටනේ තියෙන බං. අන්න එතන පොඩ්ඩක් අස් කරලා දාන්න කියලා. යමන්. යකෝ මෙතන තියෙන කුණු ගොඩ බලපංගෝ. ඔව් බං මේ ගොම් පිනා අපිට මේවමනේ අස් කරන්න දෙන්නේ. ඒක නම් ඇත්ත. ඒ බං අර අලුතෙන් ඇවිල්ලා ඉන්න කෙල්ල පට්ට ලස්සනයි නේ බං. මේ ඒකිය සෙට් කරගන්න බැරි වේද බං? මෙහෙම කරන් උඹ කෙලින්ම ගිහිල්ලා අහපන්. අඩේ ලැජ්ජයි වගේ බං. මොන ලැජ්ජද බං? ගිහිල්ලා එක සැරේ අහපන්. හරි එහෙනම් උඹලා මෙතෙන්ට වෙලා ඉඳහන්කෝ මං ගිහිල්ලා අහලා එන්න. මේ සඳමාලිය. කියන්න ඔක්කොම. මේ මං ඔයාට කියන්නනේ. මේ මං ඔයාට කැමති. මොකක්? මං කල්පනා කරලා කියන්නම්කෝ. හරි ඔයා කල්පනා කරලා කියන්නකෝ. වැඩි කලබල වෙන්න එපා. මොකද බං කිව්වේ? කල්පනා කරලා කියන්නම් කිව්වා බං. මේ වස් කර ඉන්න බෑ බං. අපි යමන් යන්න. යමන් බං යන්න. මෙතන ඉන්න බෑ කොහොම.